සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා IQ විස්කෝල YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. අදත් අපි ඔයාලට රැකියාවක් පිළිබඳ විස්තර ඇතුළත් වීඩියෝ එකක් අරගෙන ආවා. මුලින්ම මතක් කරනවා රජයේ රැකියාව, පුද්ගලික අංශයේ රැකියාව සහ වෘත්තීය පාඨමාලා පිළිබඳ යාවත්කාලීන නවතම තොරතුරු දැන ගැනීම සඳහා IQ විස්කෝල YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඉදිරියේදී රජයේ රැකියාව සඳහා විශාල ප්‍රමාණයක් බඳවා ගැනීමට නියමිතයි. එම බඳවා ගැනීම සඳහා අදාළ වූ ගැසට් නිවේදන නිකුත් වූ සැනින්ම IQ විස්කෝල YouTube නාලිකාවෙන් අපි ඔයාලගේ ළඟටම අරන් එන්න සූදානම්ෙන් ඉන්නවා. ඒ නිසා නැවත වතාවක් මතක් කරනවා IQ විස්කෝල YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකේදී අපි වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කරන නිසා වීඩියෝ එක skip නොකර අවසානයේ තෙක් නරඹන්න කියලා මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ එහෙමත් නැත්නම් ඔයාලා දන්න විදිහට RDB එකේ පුහුණු බැංකු සහකාර තනතුර සඳහා බඳවා ගැනීමට අදාළ නිල නිවේදනය මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. එතකොට මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට ගියොත් මුලින්ම සඳහන් කරලා තියෙනවා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව නිපුණතා පරිපූර්ණ තරුණ තරුණියන් සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ රැකියා අවස්ථා කියලා සඳහන් කරලා කෙටි විස්තරයක් සඳහන් කරලා තියෙනවා. දිවයින පුරා ශාඛා 272ක් සහ 3000කට වැඩි ශ්‍රම බලකායකින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පුරප්පාඩුව ඇති පහත තනතුර සඳහා සුදුසුකම් සහිත නිපුණතා පරිපූර්ණ සහ කාර්යශූර තරුණ තරුණියන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ කියලා තනතුරු විදිහට සඳහන් වෙනවා. පුහුණු බැංකු සහකාර තනතුර බලමු අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා. අවශ්‍ය සුදුසුකම් වශයෙන් සඳහන් කරලා තියෙනවා මව් භාෂාව, ඒ කියන්නේ සිංහල හෝ දෙමළ සහ ගණිතය ඇතුළුව සම්මාන 5ක් සහිතව අධ්‍යාපන පොත සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6කින් ඔයා එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම අධ්‍යාපන පොත සාධක පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයන් 3කින් සමත් වෙලා තියෙන්න ඕනේ. සාමාන්‍ය ඉංග්‍රීසි සහ සාමාන්‍ය පොදු පරීක්ෂණය කියන විෂයන් හැර ප්‍රධාන විෂයන් 3 ඔයා සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම අධ්‍යාපන පොත සාධක පත්‍ර උසස් පෙළ විභාගයේ සාමාන්‍ය ඉංග්‍රීසි විෂය සහ සාමාන්‍ය දැනීම එහෙම නැත්නම් සාමාන්‍ය පොදු පරීක්ෂණය සමත්ව තිබීම පරිගණක භාවිතය පිළිබඳ දැනුම හා තම මව් භාෂාවට අමතරව අනෙකුත් භාෂාවකින් කටයුතු කිරීමේ හැකියාව අමතර සුදුසුකමක් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තවද ග්‍රාම්‍ය හා ප්‍රජාමූල කටයුතුවලදී සක්‍රීය දායක වී ඇති තරුණ තරුණියන් කෙරෙහි ප්‍රමුඛ සම්මුඛ පරීක්ෂණයේදී විශේෂ සැලකිල්ලක් දක්වනවා කියලා සඳහන් කරලා තියෙන. ඒ වගේම වළංගු රියදුරු බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමක් විදියටත් සැලකෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. අපි බලමු මේ සඳහා ඔයාලට අයදුම් කරන්න අවශ්‍ය සුදුසුකමක් වශයෙන් පවතින වයස් සීමාව කොහොමද කියලා. අයදුම්පත් බාර ගන්නා අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ 24ට නොවැඩි විය යුතුයි. ඒ කියන්නේ වයස අවුරුදු 18ත් 24ත් කෙනෙක් නම් ඔයාලට අයදුම් කරන්න පුළුවන්. මේක තවත් පැහැදිලි කරනවා නම් 2007 5යි 18 දිනට පෙර හෝ 18 දිනට හෝ ඊට පෙර හා 2001 5යි 18 දිනට හෝ ඊට පසු උපන් අය සඳහා පමණක් අයදුම් කිරීමට සුදුසුකම් තියෙනවා කියලා ඔන්නවට එතකොට අවුරුද්දත් එක්කම සඳහන් කරලා තියෙනවා. ඔයාගේ උපන්දිනය මෙන්න මේ කාල සීමාව ඇතුලේ තියෙනවා නම් ඔයාට අයදුම් කිරීමේ හැකියාව තියෙන. ඒ වගේම අයදුම්පත් යොමු කිරීම පිළිබඳව අපි බලමු. මෙතනදී මේක මාර්ගගත ක්‍රමයට ඒ කියන්නේ ඔන්ලයින් අයදුම් කරන්න තියෙන්නේ. අයදුම්පත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඒ කියන්නේ www.donats.lk වෙබ් අඩවියේ අව සර්විස් යටතේ ඇති ඔන්ලයින් ඇප්ලිකේෂන්ස් රික්‍රූට්මන්ට් එක්සෑම් EB එක්සෑම් කියන කොටසේ පළ කරලා තියෙන අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ මාර්ගගත ක්‍රමයට. ඒ කියන්නේ ඔන්ලයින් විතරයි ඔයාලට අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම මාර්ගගත අයදුම්පත් බාර ගැනීම 2025 මැයි මාසේ 19 වෙනි දින පෙරවරු 9 සිට ඔයාට 2025 ජූනි මාස 19 වෙනි දින 19 වෙනි දින රාත්‍රී 9 දක්වා ඔයාට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඊළඟ මාසේ 19 වෙනිදා ඒ කියන්නේ 6යි 19 වෙනිදා දින දක්වා ඔයාට අයදුම් කිරීමේ හැකියාව තියෙන. ඒ වගේම මාර්ගගත විභාග අයදුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණ කරන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. අයදුම්කරු විසින් මාර්ගගතව යොමු කරන ලද මුදු පිටපත වළංගු අයදුම්පතක් බවට දෙපාර්තමේන්තුව විසින් බාර නොගන්නා ලද බව පද්ධතියට ප්‍රවේශ වීමට පෙර භාවිතා කරන ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩයක් මගින් හෝ විද්‍යුත් තැපැල් ලිපිනයකට දැනුම් දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මෙතනදී වාගේ contact details දෙනකොට අනිවාර්යෙන් ඔයාලා ළඟ තියෙන ඔයාට message එන ඔයාට email බලන්න පුළුවන් email address එකක් දෙන්න. ඔයාට WhatsApp සහ normal message දෙකම එන call එන දෙකම ඔයාලා ළඟ තියෙන නම්බරයක්
දෙන්න ඔයාගේ අතේ තියෙන ෆෝන් එකේ නම්බරෙන් දෙන්න වෙන වෙන දේවල් දෙන්න එපා. ඇක්සස් නැති ඊමේල් ඇඩ්‍රස් දෙන්න එපා. ඒ වගේම තමයි සඳහන් කරලා තියෙනවා අයදුම්පත් ඉදිරිපත් කිරීමට පෙර විභාගය සඳහා අයදුම් කිරීම වෙනුවෙන් සකසා තියෙන උපදෙස් පත්‍රිකාව ඉන්ට්‍රොඩක්ෂන් භාගත කරගන්න කියලා ඉන්ස්ට්‍රක්ෂන් ටික භාගත කරගන්න කියලා තියෙනවා. මම එතකොට ඒකත් ඔයාලට වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේ හැම ලින්ක් එකක්ම. ඒ වගේම අයදුම්පත පිරවීමේදී එම උපදෙස් තරයේ පිළිපදින්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඒ උපදෙස් පිළිපදින්න නැතුව අසම්පූර්ණ ඉදිරිපත් කරොත් ඔයාගේ ඇඳුම් පත්‍රය කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම විභාග ගාස්තු රුපියල් 600ක් වෙනවා. විභාග ගාස්තු ගෙවීමේදී මාර්ගගත පද්ධතියෙන් ලබා දෙන පහත ගාස්තු ගෙවීමේ ක්‍රම යටතේ පමණයි ඔයාට ගෙවීම සිදු කරන්න පුළුවන්. ඕනෑම බැංකු ණය කාඩ්පතක් මගින් අන්තර්ජාල ගෙවීම් පහසුකම් සහිත ඕනෑම බැංකු හර කාඩ්පතක් මගින් ලංකා බැංකු ඔන්ලයින් ක්‍රමය මගින් ඒ වගේම ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් ඔයාලට විභාග ගාස්තු ගෙවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඉහත ක්‍රම මගින් ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳව උපදෙස් පත්‍රිකාවේ වෙබ් අඩවියේ තාක්ෂණික උපදෙස් යටතේ පළ කරලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ගෙවීම් ලැබුණු බවට කෙටි පණිවිඩයක් SMS ඒ කියන්නේ SMS එකක් හෝ විද්‍යුත් තැපැල් පණිවිඩයක් මගින් හෝ දන්වනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම විභාගය සඳහා ගෙවන මුදල වෙනත් කිසිදු හේතුවක් මත නැවත වාට රිටර්න් කරන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඉතා රුපියල් 600ට අමතරව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ විභාග ගාස්තු බැර කිරීමේ ගිණුම් අංක 13යි 40යි 12යි 03යි 201 යටතේ ඕනෑම ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවකින් පමණක් බැංකුවේ විභාග ගාස්තු වශයෙන් රුපියල් 1000ක මුදලක් තැන්පත් කරන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. මේක ගැන අවධානය යොමු කරන්න. මම මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකත් ඔයාගේ වැඩිදුරටත් දෙන සඳහා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකකින් දාලා තියන්නම්. මුදල් තැන්පත් කිරීමෙන් පසු ඔබ වෙත ලබා දෙන රිසිට් පත ඔබ ළඟ සුරැකීව තබා ගන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු තෝරා ගැනීමේ පටිපාටිය ඉහත තනතුර සඳහා සුදුසුකම් ලත් අයදුම් කරවා ලිඛිත තරඟ විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. විශ්ලේෂණ දක්ෂතා සහ බුද්ධි පරීක්ෂණ යටතේ වාට එක් විෂයකුත් සාමාන්‍ය දැනීම යටතේ තවත් විෂයක් සඳහා වාට සිංහල දෙමළ ඉංග්‍රීසි කියන මාධ්‍ය තුනින්ම ඔයාට ඔයා කැමති මාධ්‍යයකින් ඔයාට මේ ලිඛිත විභාගය සඳහා මුහුණ දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඉහත සඳහන් විභාගයේ සමත් වන සුදුසුකම් සපුරාන අපේක්ෂකයන් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබනවා කියලා තියෙනවා. දිස්ත්‍රික් පදනම් මත අපේක්ෂකයන් තෝරා ගන්න ලබන අතර 2025 6/19 දිනට ඔවුන් එම දිස්ත්‍රික්කයේ ආම වශයෙන් ආසන්න වශයෙන් වසර 5ක ස්ථීර පදිංචිකරුවෙක් වෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පත්වීම් ලබා දීම සහ කොන්දේසි පිළිබඳව කොටසක් එකතු වෙලා තියෙනවා. මෙම පත්වීම වසර 2ක පුහුණු කාලයක් යටතේ තමයි සිද්ධ වෙන්නේ. එකන වසර 2ක් පුහුණු කාලයක් තියෙනවා. එතකොට වසර 2 පුහුණු කාලෙන් පසු සුදුසුකම් ලබන්නන් එම තනතුරේ වසර 1ක පරිවාස කාලයකට යටත් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පුහුණු කාල සීමාව තුළ කාර්ය සාධන ඇගයීමට යටත් වන අතර තනතුර ස්ථීර කිරීමෙන්ද ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ව්‍යවහාරික බැංකු හා මූල්‍ය අන්තර්පාඨ මාලාව සමත් වෙලා පිළිගත් වෘත්තීය ආයතනයක් වෙතින් ඒ හා සමාන සුදුසුකමක් ලබා තියෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. වැටුප් පරිමාණය සඳහන් කරලා තියෙනවා. පුහුණු කාලය තුල පළමු වසරේදී රුපියල් 55000ක මාසික ස්ථාවර දීමනාවක් ගෙවනවා. ඒ වගේම දෙවන වසරේදී රුපියල් 70000ක මාසික දීමනාවක් ගෙවනවා කියලා සඳහන් කරලා තියෙනවා. සාර්ථක ලෙස වසර 2ක පුහුණු කාලය නිම කරන්නන් බැංකු සහකාර 5 එක ශ්‍රේණියට බඳවා ගන්න ලබන අතර ආරම්භක මූලික වැටුප් රුපියල් 64025ක් පරිදි වෙනවා. ඊට අමතරව බැංකුවේ අනෙකුත් දීමනා මත ඔයාට රුපියල් ලක්ෂයකට ආසන්න හෝ ඊට වැඩි වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ තනතුර ස්ථිර වුණාට පස්සේ එනහත් ඔයා පුහුණු කාල සීමාව තුළදීම ඔයාට ඉහළම වැටුපක් ලබා ගැනීමේ ඉහළම දීමනාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් ඔයා මෙතනදී වැඩි අවධානයක් යොමු කරන්න. පුවත්පත් නිවේදනයේ සඳහන් සුදුසුකම් ඇති අය පමණක් ඉල්ලුම් කර ඇතැයි පූර්ව නිගමනය මත නිවේදනයේ සඳහන් වයස් සීමාව තුල වන අයදුම්පත් බාර ගන්නා අවසාන දිනට හෝ එදිනට පෙර නියමිත විභාග ගාස්තු ගෙවා නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් යොමු කර ඇති අයදුම් කරුවන්ට විභාග කොමසාරිස් ජෙනරාල් විසින් ප්‍රවේශ පත්‍ර මාර්ගගතව පමණක් නිකුත් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාට මෙතනදී තව විස්තර ටිකක් දීලා තියෙනවා. ප්‍රවේශ පත්‍ර සහ වීඩියෝ එක දික් වෙන නිසා ඒ සම්බන්ධයෙන් මෙතනදී සාකච්ඡා කරන්නේ නැහැ. ඔයාට වැඩිදුර අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ ක්‍රමයට තමයි ඔයාගේ අයදුම් පත්‍රය විභාග අයදුම් පත්‍රය ඔයාට හම්බ වෙන්නේ. කියන්නේ ඔයාගේ ඇඩ්මිෂන් එක ඔයාට හම්බ වෙන්නේ මෙන්න මේ ක්‍රමවේදය යටතේ. ඒ වගේම ඔයාට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් විමසීම් කරන්න විභාග සංවිධාන ශාඛාව
ඒ දුරකථන අංකයක් සහ ෆැක්ස් අංකයක් ලබා දීලා තිනවා දුරකථන අංකය වශයෙන් 0111 27 85 230 සහ ෆැක්ස් අංකය 0111 27 87 232 කියන දුරකථන අංක දෙක සහ දුරකථන අංකය සහ ෆැක්ස් අංකය ඔයාලට හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම අනන්‍යතාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් ඔයාලට මෙතන විභාගයේදී අදාළ වෙන්නේ මේක ජාතික හැඳුනුම්පත වළංගු විදේශ ගමන් බලපත්‍රයක් සහ වළංගු ලාංකික ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රයක් කියන තුනෙන් ඔයාලට එකක් ඉදිරිපත් කළා වගේ අනන්‍යතාවය සහතික කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මෙතනදී ඔයා ජාතික හැඳුනුම්පත නැතුව රියදුරු බලපත්‍රයක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කරනවා නම් අනිවාර්යයෙන්ම බලන්න මේකේ මේ ඔයාගේ පාස්පෝර්ට් එකේ හරි ඩ්‍රයිවිං ලයිසන් එකේ හරි සඳහන් කරලා තියෙනවා එක්ස්පයර් වෙන දින කියන්නේ කල්ලිකුත් වෙන දිනයක්. මෙන්න මේ කල්ලිකුත් වෙන දිනය තුල තියෙනවා නම් තමයි ඒක වළංගු බලපත්‍රයක් වෙන්නේ. ඒ දිනේ පැනලා තියෙනවා නම් ඒක අවලංගු බලපත්‍රයක් විදිහට තමයි සැලකෙන්නේ. ඒකෙන් වාට විභාග ලියීමේ දී අනන්‍යතාවය තහවුරු කිරීමට ඒක සාධකයක් වෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළමුවන මෙම නිවේදනයේ භාෂා පාඨ අතර ගැටලුවක් තියෙනවා නම් ඒක එවැනි අවස්ථාවක සිංහල මාධ්‍ය නිවේදනය අනුව කටයුතු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් සිදු කරන ඕනෑම ආකාරයක බලපෑමක් හෝ වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමක් මෙම තනතුරු සඳහා තෝරා ගැනීමට නුසුදුසුකමක් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තෝරාගත් අයදුම්කරුවන් පමණක් ඇඳීමේ සහ මෙම බඳවා ගැනීම, කල් දැමීම හෝ අවලංගු කිරීම අයිතිය බැංකුව සතු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. හරි එහෙනම් මේකට මම හිතනවා ගොඩක් දෙනෙක්ට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා පුළුවන් හැම කෙනෙක්ම අයදුම් කරන්න ඉහළ වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා මුල් අවස්ථාවේදීම. ඒ වගේම තමයි මේක තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. සියලුම දෙනාට සුබ දවසක්.